ජීවිතයේ අභියෝගෙද්දී ඔබට පරාජිතයි කියලා සිතුවිලි එනවා නම් අපි මේ විදියට හිතමු. ඉන්දියාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙක් තමයි අබ්දුල් කලාම් මහතා. ඔහු අවුරුදු 23 දී ඔහුට හරි ආසාවක් තිබ්බා පයිලට් කෙනෙක් වෙන්න. ඒ නිසා ඔහු ඇරොනොටිකල් එන්ජිනියරින් ඉගෙන ගත්තා. ඔහු එයාර් ෆෝස් එකට ඇප්ලයි කළාම 10 දෙනා අතරින් ඔහු 10 වෙනිය වුණා. 9 දෙනෙක්ට විතරයි මේ chance එක තිබ්බේ. එදා ඔහු කිව්වා ඔහු ෆේල් වුණා කියලා. නමුත් ඔහුගේ හීනය ඊට වඩා ඔබට ගියා. ඔහු ඉන්දියාවේ ජනාධිපති වුණාම ඔහු සුප්‍රීම් කමාන්ඩර් වුණා. ඔහු එයාර් මාෂල්ට කිව්වා මම ආසයි ප්ලේන් එකක් එලවන්න. ඔහුට මාස 6ක පුහුණුවක් එයාර් මාෂල් දුන්නා. ඔහු ප්‍රථම වතාවට ACU-30 කියන ගුවන් යානය තනියම පියාසර කළා. ඉතින් තමන්ගේ හීනයට යන්න අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ චින්තනය. අබ්දුල් කලාම් මහතාගේ වචන වලින්ම මම දැන් ඔබට කියන්නම්. ඔබ මොහොතක් ඇස් දෙක පියාගන්න. මෙම වචන ඔබේ කරගන්න. ඔබේ මනසෙන් අයිති කරගන්න. Dreams transform into thoughts. සිහින පරිවර්තනය වෙනවා හිතුවිලි වලට. Thoughts result in actions. සිතුවිලි වල ප්‍රතිඵලය තමයි ක්‍රියාව. අනිවාර්යෙන් ජීවිතේ අභියෝගයක අපිට නවත්තන්න බෑ. ඒ අභියෝගයට මුහුණ දෙන විදිහ, ඒ අභියෝගයෙන් ජයග්‍රහණය කරන විදිහ අනිවාර්යෙන් අපිට පාලනය කරන්න පුළුවන්. Dream transform into thoughts. Thoughts result into action. මේ දේවල් ඔබ අයිති කරගන්න ජීවිතේ ඉදිරියටම යන්න.